මෝහක්ඛයෝ නිබ්බානං समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनंतो सग्घ मुक्दं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता सद्धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्ब धम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुर्वेशारज्ज विशारदस्स सम्ब सन्तुन्तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्भं युनो सम्मा सम्बुद्धस्स खतमाचानंद सभ्यलोके अनभिरत संज्ञा इधानंद भिक्खु ये लोके उपायुपादाना चेतसो अधिष्ठानाभिनिवेशानुसयाते भजहन्तु विरमतिन उपादेयन्तो अयं उच्चतानंद सब्बलोके अनभिरत संज्ञाति श्रद्धा बुद्धि संपन्न गुणगरुक වාසනාවන්ත කාරුණික පින්වත්නි හැම කෙනෙක්ම මේ නිමේෂය තුල සූදානම් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ ලෝකස්වාමී ධර්මස්වාමී තිලවක අමාමෑණී කාන්තිමත් ශාන්තිනායක විතරාගි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අනන්ත ලෝක ධාතුක අප්‍රමාණ සංසාර දුක් විඳින සත්වයන්ට මහත් කරුණාවෙන් අප්‍රමාණ දයාවෙන් දේශනා කොට වදාළ පරමාර්ථ සංඛ්‍යාත වෝහාර සංඛ්‍යාත ආනා සංඛ්‍යාත ශ්‍රී සද්ධර්ම රතනයෙන් දහම් කරුණක් දෙකක් ධර්ම දේශනාවක් හැටියට ශ්‍රවණය කරන්නට අද මේ හැම දිනාටම බෞද්ධ මාධ්‍ය ජාලේ හරහා මේ ගුවන් විදුලි මාධ්‍යයෙන් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයයි අහන්න ලැබෙන්නේ. අද මේ සුන්දර බුද්ධ වචනය ධර්ම දානයක් විදිහට ලෝකයකට අනුකම්පාවෙන් දන් දෙන්න දායකත්වයේ දරන්නේ වඳුරැස්ස අවුලේගම පදිංචි ආර්.එම්. නීලම්මා රත්නායක ඩී.එම්. රමණි දිසානායක ආර්.එම්. නන්දාවතී කියන මේ පින්වන්ත
පිරිස තමයි මේ උතුම් ධර්ම දානෙහි අද දායකත්වයේ ගැන කටයුතු කරන්නේ. ඒ පිරිස මේ වෙලාවේ ලෝකයකට අනුකම්පාවෙන් තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනයයි දන් දෙන්නේ. මේ ලෝකේ යම් බඳු කෙනෙක් පින කියන කාරණාව ඇතුලේ පෝෂණයටපත් වෙනවා නම්, මේ ලෝකේ යම් කිසි කෙනෙක් සැනසීම කියන කාරණාව අත්විඳිනවා නම්, ඒ හැම එකක්ම කරන්නේ, ඒ හැම එකම පහස විඳින්න ලැබෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනය ශ්‍රවණය කළා කියන ලාභය හින්දා. එහෙනම් ඒ ලාභය ලෝකයකට දන් දෙන එක තරම් වෙන කිසිම දානයක් ඒකයි භාග්‍යතුන් වහන්සේ වටිනවා කියලා අනුදැන වදාළේ නැත්තේ. ඒ නිසාමයි මේ ලෝකේ සියලු දානයන් අතර තථාගතයන් වහන්සේ වදාළේ සබ්බ දානං ධම්ම දානං ජිනාති. තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනේ දන් දෙන එකමයි මේ ලෝකේ වටිනම දානේ හැටියට වදාළේ. එහෙනම් මේ වටිනම දානයයි මේ පිරිස විසින් සිදු කරන්නේ. ඒ නිසාම අපි හැමෝම ප්‍රාර්ථනාවක් තබමු. මේ උතුම් ධර්ම දානේ දන් දෙන මේ හැම දිනාටමත්, ලෝ පුරාම ඉඳගෙන මේ බහන අහන හැම දිනාටමත් මේ උතුම් දේශනාව සුඛපටිපදාවෙන් කිප්පවිඤ්ඤාවෙන් සසර කෙලවර කරගනු පිණිසම උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ධර්ම දේශනාවටම අවධානය යොමු කරමු. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාව වෙනුවෙන් මාතෘකා ස්ථානයේ තබා ගත්තේ හරි වටින ගම්භීර දේශනාවක්. මාතෘකා කලේ වටින සූත්‍ර දේශනාවක එක ධම්පරියායක්. මේක එක ධම්පරියායක් වුණාට මේ එකම ධම්පරියාය නිර්වාණය කියන කාරණාවට අතිශය වටිනවා. ඒ නිසායි මාතෘකාවට තබා ගන්නට කල්පනා කළේ. මේ මාතෘකා කරපු පාඩේ අන්තර්ගත වෙන්නේ අපි කවුරුත් දන්න ලස්සන සූත්‍රයක. මේ සූත්‍රය අපිට ගොඩක් වෙලාවට ත්‍රිපිටකයට වඩා අහුවෙන තැන තමයි පිරිත් පොත කියන එක. අපි කාට වුණත් සමීපයිනේ පිරිත් පොත. ඒ පිරිත් පොතේ තියෙන හරි ලස්සන සූත්‍ර දේශනාවක් ගිරිමානන්ද සූත්‍රය කියලා කියන්නේ. ගොඩක් අය අහන කියවන සූත්‍ර දේශනාවක්, හරි වටින සූත්‍ර දේශනාවක් ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අසනීප වෙලා වැඩ ඉන්න වෙලාවේ ආනන්ද මහෝත්තමයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. ඉන්නේ සුපුරුදු ක්‍රියාව කරන්න. ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ කාට නමුත් අප්‍රමාණ කරුණාවක් තිබ්බ කෙනෙක්. ආනන්ද හාමුදුරුවන්ගේ ජීවිතේ අපිට දකින්න තියෙන වැඩිපුරම කරපු වැඩක් තමයි අනුන්ට උදව් කරනවා කියන එක. ආනන්ද හාමුදුරුවෝ කාටුණත් කමක් නැහැ තමන් ගාවට ප්‍රශ්නයක් අරගෙන එන, තමන් ගාවට ගැටලුවක් අරගෙන එන, තමන් ගාවට තමන්ව හොයාගෙන ගැටලුවකට උත්තර හොයාගෙන ජීවිතේ ප්‍රශ්න වලට පත්වෙච්ච ඕන කෙනෙක්ට ගිහි වේවා පැවිදි වේවා කාටුණත් ආනන්ද හාමුදුරුවෝ හරිය කරුණාවෙන් උපකාර කරනවා. ඒ නිසාම තමයි ඉතින් ටිකක් ආනන්ද හාමුදුරන්ගේ වැඩිත් ප්‍රමාද වුණේ. දවසක් ආනන්ද හාමුදුරුවෝ මේ හැමෝටම උපකාර කරලා ආනන්ද හාමුදුරන්ටම හිතුණා දැන් නම් ඇති කියලා. ඒ හිතලා ආනන්ද හාමුදුරුවෝ කල්පනා කරා අද දවස නම් වනයේට ගිහිල්ලා භාවනා කරනවාමයි කියලා. එහෙම හිතලා ආනන්ද හාමුදුරුවෝ වනයේට වැඩියා. ආනන්ද හාමුදුරුවෝ උදේම වනයේට යනවා ගමේ අය දැක්කා. ගමේ අය කල්පනා කරා ආනන්ද හාමුදුරුවෝ අද වනේ තනියෙන් වැඩ ඉන්නේ. අද හොඳයි මගේ ප්‍රශ්නේ ආනන්ද හාමුදුරුවොත් එක්ක කතා කරන්න කියලා ගමේ අය අනිත් අයට හොරෙන් එක එක්කෙනා ආනන්ද හාමුදුරුවෝ මුණ ගැහෙන්න දැන් කැලේට යනවා. ආනන්ද හාමුදුරුවෝ කැලේට වැඩලා ගහක් මුල භාවනාවට වැඩ ඉන්නවා. එක එක්කෙනා ආවිල්ලා දැන් ආයෙත් තමන්ගේ ප්‍රශ්නේ ආනන්ද හාමුදුරුවන්ට කියනවා. ආනන්ද හාමුදුරුවෝ ආපු වැඩේ පැත්තක ඉන අයට උදව් කරනවා. ඉන අයට හිත පහදින්න ශෝක දුරු වෙන්න කතා කරනවා. කතා කරලා සනසවල යවනවා. එයා ගියපුවම තව කෙනෙක් එනවා. මේ වනේ හිටිය ආනන්ද හාමුදුරුවන්ට අනුග්‍රහ කරන කැලේට අධිපති වෙච්ච දෙවියෙක්. මේ දෙවියෝ කල්පනා කරනවා ආනන්ද හාමුදුරුවෝ ආවේ වැඩේ කරගන්න.
නමුත් ආනන්ද හාමුදුරුවෝ තමන්ගේ වැඩේ කරන පාටක් නෑ. මේ බිලිබිලි කතාවේදීලා අනිත් අය සනස ඉන්නවා. එයාගේ ප්‍රශ්න දුරු කරනවා. ආනන්ද හාමුදුරුවෝ භාවනාවක් වඩනවා. ආනන්ද හාමුදුරුවෝ නිර්වාණයකට ප්‍රවේශයක් හදා ගන්නවා පේන්නේ. ඒ හින්දා ආනන්ද හාමුදුරුවට අනුග්‍රහ කරලා දෙවියෝ ආනන්ද හාමුදුරුව ළඟට ගිහිල්ලා මතක් කරනවා ස්වාමීනි ඔබ වහන්සේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. ඔබ වහන්සේ නිවන හදවතේ ඔබාගෙන ඉන්න කෙනෙක්. ඔබ වහන්සේට නිවන් දකින්න බැරි කෙනෙක් නෙවෙයි. පුළුවන්කම උද්දටම තියෙන කෙනෙක්. ඇයි ඔබ වහන්සේ මේ බිලිබිලි කතාව කියදීලා මේ මිනිස්සු සනසින්නේ ඔබ වහන්සේගේ වැඩේ කරන්නේ නැද්ද කියලා දෙවියෝ අනුග්‍රහ කරා. දෙවියෝ අනුග්‍රහ කරනවා නම් ඉතින් එහෙම තමයි අනුග්‍රහ කරන්නත් ඕනේ. අපි කවුරු වුණත් එහෙම වෙන්න බැරි නේ. නිවන් හදවතේ ඔබාගත් ශ්‍රාවකයෝ වෙන්න පුළුවන්. අපිත් වීරේ කොයි තැනේද තියෙන්නේ කියලා අපිත් බලන්න ඕනේ. ආනන්ද හාරු එහෙම ලෝකයකට කනුකම්පාවෙන් කටයුතු කරපු ශාස්ත්‍රුන් වහන්සේගේ වටින ශ්‍රාවකෙක්. ඒ ආනන්ද හාමුදුරුවම මේ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ අසනීපෙච්ච වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා සුගතයන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි ගිරිමානන්ද ස්වාමින් වහන්සේ අසනීප වෙලා. ස්වාමීනි තථාගතයන් වහන්සේට පහසු නම් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ටිකක් බලන්න ගිහිල්ලා ධම්මවාදයක් එහෙම කරලා එමුද කියලා බුදුහාමුදුරන්ගෙන් විමසුවා. භාග්‍යතුන් වහන්සේ වදාලා ආනන්ද ඔබ වහන්සේ මේ වැඩේ කරන්න. ඔබ වහන්සේ ගිරිමානන්ද හාමුදුරන්ට ගිහිල්ලා මෙන්න මේ කරුණු 10 උගන්වන්නට කියලා කරුණු 10ක් කියලා දුන්නා. කතාව ගොඩක් දිගයි. අපි මේ කෙටි කළ සාකච්ඡා කරන්නේ. කරුණු 10ක් වදාලා. ඒවට කියනවා මොනවා කියලාද? දස සංඥා කියලා කියනවා. මොනවද? දස සංඥා. 10ක් තියෙනවා. අපි 10ම අද කතා කරන්නේ. 10න් එකක් අපි කතා කරනවා. කරුණු 10ක් වදාලා. මේ කරුණු 10 හරිය වටිනවා නිර්වාණයකට පියවර තබන ශ්‍රාවකෙක්ට. අද ගොඩාක් වෙලාවට ගිරිමානන්ද සූත්‍රය පාවිච්චි කරන්නේ ලෙඩ වුණාම ලෙඩේ සනීප කරගන්න අහන්නනේ. ඇත්තටම ඉතින් ඇහුව පමණින්ම ලෙඩේ සනීප වෙනවා කියන එකක් වෙන්නේ නෑ. ඉතින් එහෙමනම් ස්පිරිතාල ඕනේ නෑනේ. නේද? ස්පිරිතාල ඕනේ නෑ. ගිරිමානන්ද සූත්‍රය දාගත්තාම තුන් පාරක් විතර අහනකොට වාගේ ලෙඩේ සුව වෙනවා නම් පිළිකා වාට්ටු වලට එහෙම හරි වටිනවා ගිහින් දාලා තියෙනවා නම්. එහෙම නෙවෙයි ශ්‍රවණය කරන එකේ අනිසංස නෑ නෙමෙයි මේ කියන්නේ. නමුත් මේ ධර්ම කාරණා තියෙන්නේ වඩන්න. ගිරිමානන්ද හාමුදුරුවන්ට මේ කරුණු ගිහිල්ලා කීවේ අහන්ටම නෙවෙයි. අහගෙන වඩන්ටයි. වැඩුවාමයි වේදනාව යටපත් කරගන්න පුළුවන් පහසුකම් සැලසෙන්නේ. වැඩුවාමයි නිර්වාණයට පාරමී ඇතුළි විවර වෙන්නේ. ඇහුවාම විතරක්ම නෙවෙයි. මේ ඇත්තන්ට උනත් අපිට කියන්න තියෙන එච්චර තමයි. දේශනාව ඇහුවා කියලා නම් නිර්වාණයක් සාක්ෂාත් වෙනවා කියලා එකක් වෙන්නේ නැහැ. ඇහුව පමණින්ම වෙන්නේ. ඒ නිසා දැන් මේ කතාව දේශනාවක් ඇහුවා කියන මාත්‍රෙන් අහලා විතරක් නවතින්න එපා. මේක පුරුදු කරන්නත් වටිනවා. භාවනාවක් විදිහට හෝ එදිනදා ජීවිතයේ සංඥාවක් විදිහට හරි නිතර පුරුදු කරන්න හරි වටිනවා. මේ 10න් අද කතා කරන්නේ එකයි. මේ 8 වෙනි කරුණයි සාකච්ඡා කරන්නේ. ඒ මොකද්ද? සබ්බ ලෝකේ අනබිරත සංඥාව. මොකද්ද සබ්බ ලෝකේ අනබිරත සංඥාව කියලා කියන්නේ? මේ ලෝකයේ පිළිබඳවම අනබිරතයක් ඇති කරගන්න සංඥාවකින් යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් අන්න ඒකට කියනවා සබ්බ ලෝකේ අනබිරත සංඥාව කියලා. මොකද්ද අනබිරතය කියලා කියන්නේ? රතය කියලා කියන්නේ කැමැත්ත. අබිරතය වඩා කැමැත්ත. අනබිරතේ න අබිරතය කැමැත්තක් නැති බව. ඒකට හරි ලස්සන වචනයක් තියෙනවා උකටලී භව කියලා. මේ ලෝකයේ පිළිබඳව කවුරු හරි උකටලී භාවයක් සහිත සංඥාවකින් වාසය කරනවා නම් අනේ සංඥාවට තමයි සබ්බ ලෝකේ අනබිරත සංඥාව කියලා කියන්නේ. යේ ලෝකේ උපාය උපාදානා චේතසෝ. මේ ලෝකයේ පිළිබඳව කවුරු හරි උපාය උපාදානා චේතසෝ. මොකක්ද මේ උපාය උපාදානා කියලා කියන්නේ? උපායු කියලා කියන්නේ පමුණවන උපාදාන අල්ල ගන්න. පමුණවන කාරණා දෙකක් තියෙනවා අපිව මේ ලෝකෙට. ඒ මොනවද?
තණ්හාවයි දිට්ඨියයි කියන කාරණාව තමයි ඔබ මාව සංසාරයට පමුණවන්නේ. මෙන්න මේ පමුණවන කාරණා පිළිබඳව උපාදානෙන් යම්කිසි කෙනෙක් චෛතසික පවත්වනවා නම් ආන් ඒකින මේ ලෝකයේ ඇතුලේ ඇලිලා ඉන්නේ. ආන් එහෙම ඉන්න අය මේ ලෝකයේ පිළිබඳව අනබිරතයක් දැන් ඇති කරගන්න ඕනේ. ඒ අනබිරතය ඇති කරගන්න නම් ඇලිච්ච තැන් මොනවද කියලාත් බලාගෙන ඉන්න ඕනේ. ගැලවෙන්න නම් ඇලින්නේ මොනවකින්ද කියලා දැනගෙනත් ඉන්න එපා. නැත්තම් ගැලවෙන්න විදිහක් නෑ. ඒ නිසා බලන්න මේ ඇත්තෝ මේ ලෝකයට කොච්චර ඇලිලාද? අර කොහොල්ල බබාලා වගේ නේද? අත තියෙන තැන මේ ඇත්තන්ගේ ස්වභාවය මොන වගේද? ඒ තැන් වල ඇලෙනවා. తත්‍ර తත්‍රාවිනන්දිනී. ඒ තැන මේ ඇත්තෝ ඇලෙනවා. ඒ නිසාම ඇලිච්ච තැන් වල මේ ඇත්තෝ ප්‍රපංච ගොඩනගමින් ජීවිතේ ජීවත් වෙනවා. දැන් කරන්න තියෙන්නේ ඒ සියල්ලම පිළිබඳව අනබිරතයක් ඇති කරගන්න. එහෙම අනබිරතයක් ඇති කරගන්න නම් ලෝකයේ පිළිබඳව පැහැදිලි අවබෝධයකට එන්න වෙනවා. මේ කැමති වෙලා තියෙන දෙයක් පිළිබඳව අකමැත්ත ඇති කරගන්න නම් ඒකේ යථාර්ථය දකින්නම වෙනවනේ. නැත්තම් අකමැති වෙන්නේ නෑනේ. ඒකේ යථාර්ථය පෙනිච්ච දවසටයි අකමැති වෙන්නේ. නැත්තම් මේ පිටින් පේන රූපේට මේ පිටින් පේන පංචස්කන්ධ ධර්මයට මේ හැමෝම කැමතිද නැද්ද? කැමතියි. ඒකනේ මේක මෙච්චර ආසාවෙන් නඩත්තු කරන්නේ. මේක වයසට යනවා කී පිනිපිනිත් ඒ ගැන අවබෝධයක් නැති හින්දානේ මේ මහන්සි වෙන්නේ. ඒ කියන්නේ තාම මේ ඇත්තන්ට අනවබෝධයක් තියෙන නිසාම අනබිරතයක් ඇති වෙලා නේ. දැන් එහෙනම් අවබෝධයක් ඇති කරගන්න වෙනවා. මොකක් ගැනද? ලෝකය පිළිබඳව. ලෝකයයි කියලා වදාරේ ලකු දෙයකට නෙවෙයි. මොකද්ද මේ ලෝකය? තමන් කියන ලෝකය. මොකද්ද? පංචස්කන්ධය. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය පිළිබඳව අවබෝධයෙන් දකින්න ඕනේ. මේ රූපස්කන්ධය පිළිබඳව කෙටියෙන් සාකච්ඡා කළොත් අපි මේ රූපේ දිහා යම් කිසි කෙනෙක් අවබෝධයෙන් බලනවා නම් මේ රූපේට ඇලෙන්න දෙයක් ඇත්තටම නැහැ. හැබැයි කොච්චර මිනිස්සු රූපේට ඇලිලාද? ගලවන්න බැරි තරම් මිනිස්සු රූපේට ඇලිලා. තමන්ගේ රූපේ වෙනස් වෙනවා කියකී පෙනිපෙනිත් මිනිස්සු තාම රූපෙට ඇලිලා. ඇත්තටම මේ රූපේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි කියලා අපිට ඇත්තටම අවබෝධ වෙලාද? අපි දැන් වචනෙට පුරුදු වෙලා. අපි රූපේ නිට්ටයද අනිත්‍යද කියලා අහපුවාම අපිට දැන් අර පුරුද්දට අනිත්‍යයි ස්වාමීනි කියලා කියවෙනවා. ඒක අර ගිරවුන්ගේ ස්වභාවයනේ. පුංචි කාලේ ඉඳන් ගිරවුන්ට අපි පුරුදු කරනවා. පෙත්තුබත් කෑවාද කියලා අහපුවාම බත් කෑවා කියලා කියන්න අපි ගිරවුන්ට පුරුදු කරනවා. දැන් මේ ඇත්තන්ට බණ අහලා රූපේ අනිත්‍යද නිට්ටයද කියලා අහපුවාම අනිත්‍යයි කියලා ඒක හිතලත් නෙවෙයි සමහර වෙලාවට කියවෙනවා. ඒකේ යථාර්ථ දැක්ම මේ ඇත්තන්ට තියනවාද කියලා විමසලා බැලුවොත් එහෙම විමසීමක් තාම කරලා නැහැ. මේ ඇත්ත පැත්තකට වෙලා ඉඳගෙන රූපේ පිළිබඳව කල්පනා කරලා බැලුවද මේ රූපේ වෙනස් වෙන සැහැවි ඇත්තේ මේ සැහැවි ස්වභාවය කොයි වාගේද කොහොමද වෙනස් වෙලා යන්නේ ඊයේ තිබ්බට වඩා අද කොහොමද වෙනස් වෙලා තියෙන්නේ මේ කල්පනාව කොච්චර දුරට ප්‍රායෝගිකව එක්ක මිනිස්සෙක් දවසකට වඩනවද? මෙහෙම වඩනවා ප්‍රමාණය බොහොම අඩුයි. එහෙම අඩු නිසාම මේ අනිත්‍ය ස්වභාවය හැමෝටම ලේසියෙන් පේන්නේ නැහැ. කියන දර්ශනේ වුණාට අවබෝධ වෙන්නේ. තමන් වයසට යනවා කියලා දැනෙනවා. දැන් නම් කොන්දේ අමාරුව තියෙනවා. නමුත් හිතෙන්නේ මේ වයසට ගියපු එකක් රූපේ වෙනස් වෙච්ච එකක් කියලා. නිසා අපි යෝනිසෝ මනසිකාරයේ කියන ධර්මතාවය උපකාර කරගන්න ඕනේ. අනිත්‍ය දකින්න නිකන් බෑ යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයේ තමයි අපිට මේකට උපකාර කරන්නේ. යෝනිසෝ මනසිකාරයේ උපකාරීත්වයෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ රූපේ අනිත්‍ය දකින්න. අපි රූපේ අනිත්‍ය දකින්න කැමති නෑ. අපි හැම වෙලාවෙම දකින්නේ මේක ප්‍රියයි මනාපයි කියලා. ඒ නිසාම අපි රූපයට කොච්චර ඇලිලාද? ඒ ඇලිච්ච රූපේ වෙනස් වෙනවා කිය පෙනිපෙනිත් මේක අභිනන්දනය කරනවා අපිම. මේ සුදු විච්ච කොණ්ඩ කළු කරන අය ඕන තරම් ඉන්නවා.
ඒ අය කලු කරන්නේ වෙන කාට හරි ලව්වලා හරි තමන්ගේ කැමැත්තෙන්ම තමයි. එහෙම කලු කරගත්ත තමන්ගේ සුදු විච්ච කොණ්ඩේ තමන්ම රැවටෙන්නේ නැද්ද දැන් හරි ලස්සනයි කියලා? මිනිස්සු තමන් විසින්ම තමන් රවට්ට ගන්නවා. ඒතර බාහිර ලෝකේ අපිව කොච්චර රවට්ටනවද? අපිවම රවට්ටනවනම් අපි මේක වෙනස් වෙනවා කියලා දැන දැනත් මේ වෙනස් වීමේ කියන ධර්මතාවයේ නවත්වන්න කොච්චර මහන්සි වෙනවද? කොණ්ඩේ බනහන්න එන්න කලින් කීසරයක් පීරලා එන්නද? ඒ පීරපු වාරේ Tamanට හරියටම දැන් හොඳයි කියලා තන ස්ථීර වුණාට පස්සේනේ පිටත් උනේ. එහෙම නැත්තම් ඉන්නේ නෑනේ. අපි ඒ තැනට එනකන්ම මේක අභිනන්දනය කරලා තියෙන්නේ. අපි ඉච්චරකට අපි විසින්ම රවට්ට ගන්නවා. මේ රූපේ වෙනස් වෙනවා කියන ධර්මතාවය අපිට තේරෙනවමයි අපි රූපයට ඕනෑවට වඩා වටිනාකම් දෙන්න යන්නේ නැත්තේ. අපිට හරියට මේක තාම තේරිලා නැති හින්දා අපි රූපයට ඕනෑවට වඩා වටිනාකම් දෙනවා. ඒ වටිනාකම ඕනෑවට වඩා වැඩි නිසා අපි මේ ඇතුලේ ඇලිලා තියෙනවා. ඒ නිසා මේකේ අනබිරතයක් අපිට ඇති වෙන්නේ නෑ. අනබිරතයක් ඇති වෙන්න නම් අපි රූපේ දිහා හරියටම දකින්න වෙනවා. මේ රූපය වෙනස් වෙනවා. පුංචි කාලේ හිටපයි පුංචි විදිහටම දැන් ඉන්නවද? නෑනේ වෙනස් වෙලා. ඒ වෙනස් වෙන එකට ලෝකයා ප්‍රියත් නෑ. දැන් පුංචි කාලේ පුංචි ළමයි වඩා ගන්න කවුද කැමති? හැමෝම කැමති චූටි ළමෙක් වඩා ගන්න හුරතල් කරන්න. දැන් ඉන්නකොට අපි වඩා ගන්න දෙනවද කවුරුවත්? පුංචි කාලේ ලං හැමෝම වඩා ගන්න හැමෝම කැමති වුණාට දැන් වඩා ගන්න ඉන්නේ. ඇයි? ඒ රූපේට කවුරුත් එහෙම ප්‍රිය වෙන්නේ නැති නිසා. ඒක වෙනස් වෙලා මේ ඉන්න ස්වභාවයට ඔබයිමයි ඇවිල්ලා. මේක තව ටිකක් ඉදිරියට යන්න වෙනස් වෙනවා. මේ ඇස් පෙනීමේ ස්වභාවය දැන් තිබ්බට ඉස්සරහට යනකොට ආයෙ තව පෙනීද? ආයෙ පෙන්නේ. දැන් නම් දේශනාව අහන්න පඩිපේලි නැගගෙන හොඳට ආවා. ලබන අවුරුද්දේ වාගෙන්න පුළුවන් වේද සමහරුන්ට නම් බැරි වෙයි. හදිස්සියේ බණ එක කියලා යන වඩින විට මටත් බණ අසල යන විට ඔබටත් අඩතුරක් වුණොත් ආයෙ මෙහිම පිංකම් වලට වඩින්නවත් ඉන්නවත් පුළුවන් වේද? බෑ. මේ රූපේ ඒ බඳුයි. ඉක්මනින් බිඳෙනවා. වෙනස් වෙනවා. මේ රූපේ කොච්චර ඉක්මනින් ලෙඩ වෙනවද? එක අසනීපයකට බෙහෙත් බීලා වෙනකොට තව අසනීපයකට අපිට බෙහෙත් බොන්න ඕනේ. සති දෙකක් අපිට පෙනඩෝල් පෙත්තකවත් පිළිසරණක් නැතුව ජීවත් වෙන්න අමාරු. එච්චරකට අපේ රූපය ලෙඩ වෙනවනේ. නැත්නම් රෝහල් වලට ගිහිල්ලා නැතුව නෙවෙයිනේ. රෝහලකට ගියපුවාම තමන්ගේ ලෙඩා විතරක් නෙවෙයි වටේමත් බලලා ඉන්න ඕනේ. කොච්චර ලෙඩ්ඩු ඉන්නවද? ඒ අයට රූපයන්ට ඇති වෙලා තියෙන ආබාධ මොනවද? මේ ශරීරයේ කොච්චර ආබාධ සහිතද? බලන්න ලෙඩ වෙන එකේ සීමාවක් නෑ. මේ කවුරු වුණත් ලෙඩ වෙන්නේ නෑ කියලා අප වෙන්න පුළුවන්ද? මේ හැමෝම ලෙඩ වෙනවා. ලෙඩ වෙන එක සීමාවක් නෑ. වකුගඩු ලෙඩ කියයි, පිළිකා කියයි, කොන්දේ අමාරු කියයි මොනවා හරි මෙතන ඉන්න හැමෝටම ලෙඩ නැද්ද? ලෙඩ සෙමක් හරි තියෙනවා, උණ හරි තියෙනවා, කැස්ස හරි තියෙනවා, දනිස් අමාරුවක් හරි තියෙනවා. ඇස් හරි වෙන්නේ මොනවා හරි එකක් අපිට ලෙඩ තියෙනවා. මේ රූපේ ඉච්චරකට ව්‍යාධිය කියන ධර්මතාවයේ වැළඳගෙන ඉන්නේ. ජරාව කියන ධර්මතාවයේ වැළඳගෙන ඉන්නේ. එහෙනම් මේකට එච්චර ප්‍රිය වෙන්නේ ඇයි? මිනිස්සු කොච්චර මේකට ප්‍රියද? මේක නඩත්තු කරන්න නෙමෙයිද මිනිස්සු උදේ ඉඳන් රෑ වෙනකම් මහන්සි වෙන්නේ? අවුරුදු ගාණක් පාසල් ගිහිල්ලා ඉගෙනගෙන මොනව කරන්නද? විමසුවම සතුටින් ඉන්න ස්වාමීනි කියලා උත්තරයක් දෙනවා. හොඳයි ඉගෙනගෙන ඉවරුනහම සතුටුයිද කියලා විමසුවම ඉගෙනගෙන ඉවරුනහම ස්වාමීනි රැකියාවක් කරන්න ඕනේ සතුටින් ඉන්න. හොඳයි රැකියාවක් කරනකොට ඔබෙන් විමසුවොත් දැන් සතුටින්ද ඔක කරන්න කියලා? නෑ ස්වාමීනි. ඒ කියන්නේ මිනිස්සු තාම සතුට හොයනවා. ඒ වෙනුවෙන් දිවාරය නැතුව මහන්සි වෙනවා. මේ රූපේ පෝෂණය කරන්න එච්චරකට මහන්සි වෙනවා. උදේට කන්න දෙනවා, දවල්ට කන්න දෙනවා, ඒත් මදිනම් රැට දෙනවා. මේ තුන් වේලම කන්න නිකන් හම්බ වෙන්නේ. ඒකට රැකියාවක් කරන්න වෙනවා. ඒ රැකියාවක් කරන්න නිකන් බෑ. ඒකට සුදුසුකම් සකස් කරගන්න ඉගෙන ගන්න වෙනවා. කාලයක් මහන්සි වෙලා මේ ලෑස්ති වෙන්නේ මොනව කරන්නද? තුන් වේලක් කන්න දීලා ශරීරය පෝෂණය කරන්න. එච්චර කල් පෝෂණය කරලා දැන් කොච්චර කල් පෝෂණය කරනවද? අවුරුදු 20, 30, 40, 50, 60
පෝෂණය කරලා අවසානයේට මේ වෙනකොට මේ ශරීරය ඔබට මොනවද දීලා තියෙන්නේ? අවුරුදු ගාණක් මහන්සි වෙලා දීපු එක. අවුරුදු ගාණක් මහන්සිලා කපු පොපුවා නේද? අදට වඩා හොඳට හෙට කන්න බලාපොරොත්තු වෙනවා, උදේට කෑවට වඩා හොඳට දවල්ට කන්න බලාපොරොත්තු වෙනවා, දවල්ට වඩා හොඳට රැට තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. හැමදාම ගෙදරින් කන්න බෑ, කඩිනුත් කන්න ඕනේ කියලා හිතෙනවා. අපිට විවිධ විදිහට මේකට පෝෂණය කරන්න අවශ්‍යතා උමනා සැකසෙනවා. ඒ අනුව අපි මේ ශරීරය පෝෂණය කළා. එච්චර පෝෂණය කරලත් අන්තිමට මොනවද දීලා තියෙන්නේ? දනිස් අමාරු ටිකක් නම්, කොන්දේ අමාරු ටිකක් නම්, පිළිකා ටිකක් නම්, වකුගඩු අමාරු ටිකක් නම් මෙච්චර කල් මහන්සි වෙච්ච එකේ තේරුමක් තියෙනවද? එක කතාවක් විතරයි. මේ ගැන අපි තව ටිකක් ගැඹුරින් තනියෙන් පැත්තකට වෙලා ඉඳගෙන කල්පනා කරන්න වටිනවා. මගේ රූපය මෙච්චර කල් මම මහන්සි වෙලා පෝෂණය කළා. මේ රූපේ අන්තිමට මට මොනවද දුන්නේ? අපි කවුරුත් ලෙඩ වෙනවට කැමති නෑනේ. උණක් හැදුනහම උඩ පැනලා සතුටු වෙන්නේ නෑනේ. උණක් හැදුනා කියලා සතුටු වෙන්නේ නෑනේ. අපි ලෙඩ වෙනවට කැමති නෑ. හැබැයි මේ ශරීරය අපිට දෙන්නෙම අපි අකමැති මේ දේවල්. එහෙනම් අපි අකමැති දේවල්ම දෙන ශරීරයකට අපි එච්චර කැමති වෙනවද නේ? අපේ ඒක එච්චරකට අපිට පිළිකුල් නම් අනිත් ඒවා මේකේ වටිනවා කියලා පෙන්වන්න කිසි දෙයක් නෑනේ මේ ශරීරය ඇතුලේ. මේ දෙතිස් කුණුප කොටස් වලින් නිර්මාණය වෙච්ච මේ ශරීරේ අපිට වටිනවා කියලා පෙන්වන්න එක දෙයක් හරි තියෙනවද? කලාන්දරු වටිනවද? සොටු වටිනවද? සෙම වටිනවද? දහඩිය වටිනවද? වටින්නේ වටිනව නම් නේද? උකස් බඩු කඩේකට ගිහිල්ලා දීලා කීයක් හරි ගන්න හරි පුළුවන් වෙන්න එපා. එහෙම පුළුවන්ද? කලාන්දරු ටිකක් දීලා කීයක් හරි ගන්න? එහෙම ගන්න බෑ. යටත් පිරිසේ මේ අත්තන්ගේ ඩෙන්ටිටි එකවත් විකුණ ගන්න පුළුවන්ද? වාහනයක පොත හරි වික්ක හැකි. මේ අත්තන්ගේ ඩෙන්ටිටි එකවත් විකුණ ගන්න බෑනේ. එහෙනම් වටිනවද? වටින්නේ. වටින්නේ නැති ඒකට අපි කොච්චර කැමති වෙලාද? එහෙනම් මේක ගැන අනබිරතයක් ඇති කරගන්න ඕනේ නැද්ද? අනබිරතයක් ඇති කරගන්න ඕනේ. අපිට මේ අනබිරතය ඇති වෙලා නැත්තේ තණ්හාවයි දිට්ඨියයි කියන ධර්මතා දෙක හින්දා. අපි මේක තෘෂ්ණාවෙන් අල්ලගෙන වැරදි දෘෂ්ටි වලින් මේක නිට්ටයයි, සුඛයි, ආත්මයි කියලා ග්‍රහණය කරගෙන. එහෙනම් අපි මහන්සි වෙන්න ඕනේ නැද්ද මේ තෘෂ්ණාවයි දෘෂ්ටියයි කියන ධර්මතා දෙක නැති කරලා දාන්න? ආයෙ සසර ඇති නොවන තැනට. මේ දෙක නැති කරලා දාන්න නිකන් බෑ. මල්ම පූජා කර ඉඳලා වන්දනාම කර ඉඳලා නම් මේක කරන්න අමාරුයි. එපා නෙමෙයි කියන්නේ. ඊ ටික කරගන්න ඕනේ. සසර කවදා හරි නිවන් දකින්න තාක් අපිට පිහිට පිලිසරණ පවතින්නේ පිනම පමණයි. නමුත් මේ පිනම පිලිසරණ කරගෙන සසරම ඇවිදින්න කියන එකක් බුද්ධ ශාසනාවේ බුද්ධානුශාසනාවේ නැහැ. ඒ නිසා මහන්සි වෙන්න දවසකට ටිකක් හරි කමක් නැහැ. මේ තෘෂ්ණාවයි දිට්ඨියයි කියන අකුසල ධර්මතා දෙක දුරු කරන්න. අකුසල මූලික චෛතසික කීයද? අකුසල චෛතසික 14යිනේ. පළවෙනි එක තෘෂ්ණාව, දෙවෙනි එක ඇවිල්ලා දිට්ඨිය. මේ පළවෙනි දෙක නැති කරගන්න මහන්සි වෙන්න. දවසට පැය 24ක් තියෙනවා. විනාඩි 1440ක් තියෙනවා. දක්ෂයෙක්ට පුළුවන් පැය 24න් පැයක් අරගෙන වැඩේ කරන්න. පැයක් අමාරුයි වාගේ හිතන ශ්‍රාවකයෙක්ට විනාඩි 1440න් 40ක් ගන්න පුළුවන්. හැරගෙන පැත්තකට වෙලා ඉඳගෙන වීර්ය කරනවා මේ තෘෂ්ණාවයි දෘෂ්ටියයි දෙක නැති කරලා දාන්න. එහෙම නැති කරන්න නම් මේ පිළිබඳව, මේ ශරීරය පිළිබඳව, මේ රූපය පිළිබඳව, මේ වේදනාව පිළිබඳව, මේ සංඥාවන් පිළිබඳව, සංස්කාර පිළිබඳව, විඥාන පිළිබඳව යථාර්ථානුකූලව දකින්න වෙනවා. අපිට තියෙන වෙලාවත් එක්ක අපි සාකච්ඡා කරන්නේ රූපය ගැන විතරක් වුණාට අපි ඉතිරි ඒවා ගැනත් මේ විදිහටම කල්පනා කරන්න ඕනේ. බණක් අහනවා කියන්නේ ටිකක් අහලා ගොඩක් කල්පනා කරන එකට. අපි මේ දේශනාව සාකච්ඡාවක් විදිහට ශ්‍රවණය කරන එක හොඳයි. නමුත් මේක වඩනවා නම් වඩාත් හොඳයි. මේ ශ්‍රාවකයෝ නිරූපේ පිළිබඳව මේ විදිහට දැන් අවබෝධයෙන් දකිනවා මේක අනිත්‍යයි. මේ අනිත්‍ය නිසාම අපි සතුට වෙන භාවයටපත් වෙනවා, දුක් වෙන භාවයටපත් වෙනවා, දුකටපත් වෙනවා. ඒ කියන්නේ අපි කීවේ ලෙඩ වෙනකොට කවුරුත් සතුට වෙන්නේ නැහැ කියලා. වයසට යනකොට කවුරුත් කැමතිද? කකුල් පන නැති වෙලා යනවා. ඉවර තිය තියා එනවා. මේ හැමෝම වයසට යනවා.
මේ වයසට යන්නේකට කවුරුත් කැමති නෑ. හැබැයි මේක නවත්තන්නත් බෑ. ඒ නිසා ඔබට මට අප්‍රමාණ දුකකටපත් වෙන්න වෙනවා. අප්‍රමාණ දුකකටපත් වෙන්න වෙනවා. එහෙනම් මේ ශරීරය නිසා අපිට සැපයක් උපදින්නේ දුකක් උපදින්නේ. දුකක් උපදින්නේ. මේ රූපේ නිසා අපිට දුකමයි උපදින්නේ. සතුටු වෙන්න මේ රූපේ දේවල් අපිට නැහැ. අපි ඇත්තටම මේ රූපේ සතුටු වෙන්න දේවල් හෙව්වට අපිට හම්බ වෙන්නේ නැහැ. කන්න බොන්න දීලා කොච්චර සතුටු ගන්න මහන්සි වුණත් සතුට හම්බ වෙනවද? එහෙම හම්බෙලා නැහැ. මහන්සි වෙලා ආයෙත් අනායාසයෙන් අපි හැමෝම මහන්සි විච් එකට වඩා වේගෙන් දුකකට මේ ශරීරය නිසා ආයෙපත් වෙනවා. එහෙනම් මේක දුක් වෙන සැහැවි ඇත්තේ. මේනික අනිත්‍යයි. අනිත්‍ය නිසාම මේ රූපේ දුකක්. මේ රූපේ එතකොට පාලන භාවයටපත් කරන්න බැරි එකක්. අනාත්මයි. ආත්මීය ස්වභාවයක් පනවන්න මේ රූපේ කිසිම දෙයක් නැහැ නේ. කිසි දෙයක් මේ රූපේ ආත්මීය භාවයක් පනවන්න නෑ. ආත්මීයයි කියලා කියන්නේ මමය මාගේ කියලා පනවන්න පුළුවන් හැකියාවනේ. ඇත්තටම මේක මාගේ මමය කියලා පනවන්න පුළුවන්ද? පනවන්න දෙයක් කෙනෙක් නෑ මේක ඇතුලේ. සාමාන්‍යයෙන් ලෝකේ මාගේ කියලා යමක් කියන්න නම් ඒක මට ඕනේ විදිහට ඉන්න එපේ. එතකොටනේ අපි ඒකට මගේ එකක් කියලා කියන්නේ. දැන් දරුවෝ මගේ නම් දරුවෝ කාට ඕනේ විදිහට ඉන්න ඕනේ. මට ඕනේ විදිහට ඉන්න ඕනේ. මං කියනකොට ඉඳ ගන්න ඕනේ, මං කියනකොට හිට ගන්න ඕනේ. මගේ කීමට අනුවයි දරුවෝ ඉන්න ඕනේ. එතකොට ඒ දරුවෝ කාගේ දරුවෝද? මගේ දරුවෝ කියලා අපි කියනවා. ඒ දරුවෝ මං කියන විදිහට ඉන්නේ නැත්තම් අපි මොකද කියන්නේ? මුන්නම් මගේ උන් නෙවෙයි කියලා අපි කියනවා. ඒ කියන්නේ මගේ පාලනයෙන් බැහැර නම් ඒක මගේ වෙන්නේ නෑ. දැන් බලන්න ඔබ ඔබේ පාලනයේ ඉන්නවද කියලා? ඔබට ඕන විදිහට ඔබේ කකුල් දෙක තියෙනවද? ඔබට ඕන විදිහට ඔබේ ශරීරය පවත්වන්න පුළුවන්ද? පැයක් ඉඳගෙන ඉන්නේ කොච්චර අමාරුද? මේ ඉඳගෙන ඉන්න ටික වෙලාවට ඔබේ මගේ මේ පංච ස්කන්ධය කොච්චර කරදර කරනවද? කකුල් දිගරින්ද කියලා කියනවා. දවකුල වණ්ඩ කියලා කියනවා. දැන් නම් කොන්ද රිදෙනවා කියලා කියනවා. අත මේ පැත්තට බර දීලා බෑ අනිත් පැත්තට බර දෙන්න ඕනි කියලා කියනවා. මේක පාලන කරන්න බෑනේ. එහෙනම් මේකට මගේ කියලා කියන්න පුළුවන්ද? මටවත් මාව පාලනය කරන්න බැරිකොට මං කොහොමද අනිත් අය පාලනය කරන්නේ? මං වයසට එන එක මට පාලනය කරන්න බෑ. මගේ ඇස් නොපෙනී යනවා කියන ධර්මතාවය මට පාලනය කරන්න බෑ. මං කොච්චර මේ සුදු වෙන කොණ්ඩේ කළු කරන්න මහන්සි වුණත් මේක සුදු වෙන එක නවත්තන්න බෑ. මේ හැම රැලි වැටෙන එක නවත්තන්න බෑ. මේ කකුල් පනන තියෙන ස්වභාවයටපත් වෙනවා කියන එක නවත්තන්න බෑ. නවත්තන්න බැයි නම් ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩක් තියනවද? මහන්සි වෙලා වැඩක් නෑ. හැබැයි මේ ඇත්තෝ ඒක තේරුම් අරගෙන පැත්තකට වෙලා දැන් ඉන්නවද? රූපය කියන ධර්මතාවයේ ඉදිරියේ අපි දිනුම්ද පෙරදිද? පෙරදි. පෙරදිච්ච බව තේරිලා නම් ආයේ දිනන්න මහන්සි වෙලා වැඩක් තියනවද? දිනන්න මහන්සි වුණත් පරදිනවා කියලා පේනවන්න තියෙනකොට අපි අපරාධ පින්වත්නි මහන්සි වෙන්නේ. ඔය මහන්සිය දාන්නකෝ නිර්වාණය පැත්තට. මේකෙන් පරදින ස්වභාව සහිතයි නම් ඇයි මේකෙන් පරදින්නේ? මේක අපේ එකක් නෙවෙයි. රූපම් භික්කවේ මාර ධම්මං. මහණේ රූපේ මාරයාගේ ධර්මයක්. තම්පජත ඒනින්ද අතහැරලා දාන්න. ඕක දිනන්න පුළුවන් එකක් නෙවෙයි. මේක කොච්චර කණ්ඩ දීලා බොණ්ඩ දීලා මහන්සි කරලා පෝෂණය කරලා රැක්කත් මේක වෙනස් වෙනවා නම් මේක දුකකටපත් වෙනවා නම් මේක මම පාලන භාවයෙන් බැහැරව පවතින එකක් නම් ඇයි තවත් ඒක වෙනුවෙන් මහන්සි වෙන්නේ? කොච්චර අපි කරන වැඩේ අනුවනද කියලා ටිකක් හිතලා බලන්න. වැස්ස වහිනකොට ගේ වහලේ හිලක් තියෙනවා නම් ගෙදර තෙමෙනවනේ. අපි එතකොට මොකද කරන්නේ? වැස්ස නවත්තන්න මහන්සි වෙනවද? වැස්ස නවත්තන්න මහන්සි වුණාට වැස්ස නවත්තන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ගෙදර වහලේ සිදුරු වෙච්ච තැන සකස් කරන්න ඕනේ. මේ රූපය වෙනස් වෙනවා නම් මේ රූපේ දුකකටපත් වෙනවා නම් මේ රූපේ අනාත්මයි කියලා පේනවා නම් මේක පාලනයකට ගේන්න බෑ කියලා දයනවා නම් අපි ඇයි මේක පාලනය කරන්න මහන්සි වෙන්නේ? මේක අතෑරලා දාලා ගෙදර සෙවිලි කළා දාන්න. මොකද්ද ගෙදර සෙවිලි කරන්නේ? හිත හදලා දාන්න. මේක මගේ පාලනයෙන් බැහැරව තියෙන එකක්. මේ රූපය අනිත් එකක්. මේ නිසා මම මේ රූපෙට ඇලෙන්න යන්නේ නෑ. මේක ඇලෙන්න සුදුසුසනක් නෙවෙයි. කසෝචි මල්ලක් බඳු තැනක්.
මේක සුන්දර තැනක් නෙවෙයි. මේක අප්‍රසන්න තැනක්. මේක නිසරු දෙයක්. එහෙනම් නිසරු දෙයකට මම ඕනෑවට වඩා වටිනාකම් දෙන්න යන්නේ නේ. පහසු නැද්ද ජීවිතේ ජීවත් වෙන එක? ඒතර අවශ්‍ය දෙයක් කන්න දුන්නේ හැකි. තියෙනවා නම් පහසුකම් දුන්නේ හැකි. නැත්තම් පහසුකම් නොදී හිටිය හැකි. හැබැයි අපිට වෙලා තියෙන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ මේක කොහොම හරි ඊට වඩා හොඳට අද තියන්න, අදට වඩා හොඳට හෙට තියන්න. ඒ නිසාම අපි මේක ඇතුලේ තාම ඇලිලා. ඒ නිසාම අපේ තෘෂ්ණාව මේක ඇතුලේ තව අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. ආයේ ඔබයි මායි සසර යන්න හේතු හැදින්නේ නැද්ද? ආයේ ඔබයි මායි සසර යන්න හේතු හදා ගන්නවා. රූපේ ඉදිරියේ ඔබයි මායි පෙරදිලා නම් ඇයි මේ පෙරදිච්ච එකට ආයේ මහන්සි වෙන්නේ කියලා ඔබ උඹින්ම තට්ටුවක් දාලා අහලා බලන්න. ඒ නිසා මේ රූපය කියන ධර්මතාවය අභිනන්දනය කරන්න සුදුසු එකක් නෙවෙයි. බැහැර කරලා පවත්වන්න ඕන එකක්. එහෙනම් මේ බැහැර කරලා පවත්වන්න ඕන එක අනබිරතෙන් දකින්න. වේදනාවත් ඒ වගේමයි. වේදනාවනුත් ඇති වෙලා නැති වෙලා යනවා. සැප වේදනාවන් බොහෝම ඉක්මනින් ඇති වෙලා නැති වෙලා යනවා. අපි හිතමුකෝ කනට ඇහෙන ශබ්දයක් කියලා. සංගීත රසය තමයි විඳින්නේ. ඒ සංගීත රසය ඇති වෙලා නැති වෙලා යනවා. කොයි එක කියලා පෙන්වන්නවත් එහෙම එකක් නෑනේ. වීණුපම සූත්‍රයේ ලස්සන උපමාවක් තියෙන්නේ. වීණාව වාදනය කරනකොටයි වීණාවේ ශබ්දය ඇහෙන්නේ. සංගීත නාදයක් නිකුත් වෙන්නේ. මහරජුරෝ රාජපුරුෂයන්ට කතා කරලා කියනවා ඔය ඈතින් එහෙන වීණා හඬ අරන් වරෙල්ලා. රාජපුරුෂයෝ ගිහිල්ලා වීණාව අරගෙන ආවා. වීණාව අරගෙන ඇවිල්ලා මහරජුරවන්ට වීණාව දුන්නා. මහරජුරු කියනවා මේ මොකක්ද අරන් ආවේ? ස්වාමීනි මේ වීණාව. මහරජුරු කියනවා වීණාවක් නෙවෙයි මං අරන් එන්න කිව්වේ. මං අරන් එන්න කිව්වේ වීණා ශබ්දයක්. ඒක කොයි? ස්වාමීනි ওই වීණාව දක්ෂ සසර කරන්නෙක් සුසර කරපුවාම තමයි ওই වීණා හඬ ඇහෙන්නේ. මහරජුරු කියනවා මට එහෙම වාදනය කරන කෙනෙක් ඕනෙත් නෑ. මට වීණාවෙන් ඇති වැඩකුත් නෑ. වීණාව දෙන්න. එහෙම දෙන්න පුළුවන් වීණා හඬක් තියනවද? නෑ. ඒක ඇති විච්ච ගමන් නැති වෙලා යනවා. වේදනාවන් සියල්ලේ වගේ ඇති විච්ච ගමන් නැති වෙලා යනවා. එහෙනම් මේකට ඇලෙන්න සුදුසු එකක් නෙවෙයි. මේක අපි බැහැර කරලා පවත්වන්න ඕන එකක්. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ධර්මතාවයේම පින්වත්නි ඇලෙන්න සුදුසු දණක් නෙවෙයි. මේ සියල්ල බැහැරව පවත්වන්න ඕන එකක්. උකටලී සංඥාවෙන් දකින්න ඕන එකක්. ඒ උකටලී භාවයෙන් නිතර පුරුදු කරනවා නම් මේ ශ්‍රාවකයෝ මේ ශාසනය ඇතුලේ මේ ලෝකයට ඇලෙන්නේ නැහැ. ලෝකයට ඇලෙන්නේ නැහැ කියලා කියන්නේ ගැටීමක් ඇති කරගන්නක නෙමෙයි. ලෝකයට ඇලෙන්න හොඳ නැහැ කියලා නිබ්බිධාවක් ඇති කරගෙන මේකෙන් මිදෙන්න ඕනි කියන සංඥාව පහල කරගන්න එකටයි. මේකෙන් මිදලා යන්න තියෙන්නේ කොතෙන්ටද? නිර්වාණයටයි. නිවනමයි ශාන්ත. එහෙනම් සැපයක් තියෙනවා නම් මේ ලෝකේ පරම පවිත්‍රයේ නිර්වාණ සැපේමයි. හැබැයි අපිට ඒක තේරෙන්නේ. ඇයි අපිට ඒක තේරෙන්නේ නැත්තේ? අපි සැපේ ගැන දන්නෙත් නැහැනේ. සැපය කියලා කියවහම අපේ ඔළුවට එන්නේ මොකද්ද? දැන් කාට හරි කවුරු හරි යෝජනා කරනවා අපි හොඳ සැපයක් ගමු. කියපුවාම අපිට මතක් වෙන්නේ කණ්ඩ තියෙන්නේ මොනවද? බොණ්ඩ තියෙන්නේ මොනවද? කොහෙටද යන්නේ? කොහෙන්ද නාන්නේ? ඔය පුංචි ටිකක් නේ අපේ ඔළුවට එන්නේ. ඊට වඩා දෙයක් අපේ ඔළුවට සැපය කියලා ආපුවාම එන්නේ නැහනේ. කියන්නේ අපි සැපය කියන එකවත් හරියට දන්නේ නැහැ. සැප වර්ග කීයක් තියෙනවද ලෝකේ? සැප වර්ග දෙකක් තියෙනවා. එකක් වේදිත සැපය, අනිත් එක අවේදිත සැපය. මොකද්ද වේදිත සැපය කියලා කියන්නේ? විඳලා ගන්න පුළුවන් ඒවා. මේ නැත්තම් සැප වර්ග තියෙන්නේ ලෝකේ මොනවද කියලා අහුවොත් කියන්න තියෙන ටික මොනවද? කෑම කනවා. මොන හරි බොනවා. නාන්න යනවා. විනෝදචාරිකාවක් යනවා. ඊට තව ඕනනම් දෙකක් තුනක් ඇති. ඊට වඩා ලයිස්තුගත කරන්න ඒවා නෑ. ඒ කියන්නේ අපි විඳිනවා කියන එකක් ඇතුලේ විතරක් සැප ටිකක් රාමු කරගෙන. ඒ විඳින සැපයන් කොච්චර ඉක්මනින් ඇති වෙලා නැති වෙලා යනවද? උදේ කෑවහම දවල්ට ආයේ කන්න ඕනේ නැද්ද? ඕනේ. ඒ කියන්නේ උදේ විඳ ඒ සැපය දවල් වෙනකොටවත් තියාගන්න බෑ. එච්චරකට ඉක්මනින් නැති වෙලා යනවා. සමහරුන්ට දවල් වෙනකම් ඉන්න උනේත් එහෙම උනේත් නෑ ඉතින්. ගමනක් යනවා. අපි හිතනක විනෝදචාරිකාවක් කියලා. චාරිකාව ගිහිල්ලා ඉවරනකොට සාකච්ඡා කරන්නේ ඊළඟ මාසෙත් කොහරි යන්න. ඒ කියලා ගිහිල්ලා එනකොටම
ගමන විනෝදයේ සැපේ ඉවරයි. අපි විඳින සැප සියල්ල ඒ වගේනේ. ඇති වෙනම ඇතිවිච්ච තැනම නැති වෙලා යනවා. ඒ කියන්නේ වේදිත සැපයන්ගේ ස්වභාවය කොයි වගේද? ඇති වුණා, ඇති වුණ තැනම නැති වෙලා යනවා. මහන්සි වෙච්ච එකවත් තේරුන්නේ නැහැ සමහර වෙලාවට. වරුගානක් මහන්සි වෙලා උයලා කටවල් දෙක තුනේ ඉවරයි වැඩි. වේදිත සැපවල ස්වභාවය වගේ. අවේදිත සැප එහෙම නෙමෙයි. එහෙනම් අවේදිත සැප කියන්නේ කොයි වගේවද? දැන් මේ ඇත්තන්ට තුවාලයක් හැදෙනවා. සැපයිද දුකයිද? තුවාලයක් හැදුනම දුකයිනේ ස්වාමීනි. ඒ තුවාලය වෛද්‍යවරයෙකුගේ උපදෙස් මතින් සුවපත් භාවයට පත් වෙනවා. දැන් තුවාලේ අපි දැන් තුවාලේ සැපයි කියලා කියන්නේ නෑ. දැන් සනීපයි. දැන් හොඳයි. දැන් නම් අඩුයි. එහෙමනේ කියන්නේ. අපිට ඒක ඇතුලේ සැපයක් තියෙනවා කියලා පේන්නේ. තුවාලේ තියෙනකොට දුකක් තියෙනවා කියලා පෙවුනට තුවාලේ සුව වුණාම අපිට සැපයක් තියෙනවා කියලා පේන්නේ. ඇත්තටම තුවාලේ තියෙනකොට දුකයි නම් තුවාලේ හොඳ වුණාම සැපයක් තියෙනවා. ඒ සැපේට තමයි අවේදිත සැපය කියලා කියන්නේ. ඒ සැපේ කොච්චර කල් තියෙනවද? ආයේ තුවාලයක් හැදෙනකන් තියෙනවා. එහෙනම් වේදිත සැප වලට වඩා අවේදිත සැප වටින්නේ නැද්ද? වටිනවනේ. මේ ඇත්තෝ මේ වෙලාවේ පහසුවෙන් ඉන්නේ අවේදිත සැපයක් හින්දා නෙවෙයිද තුවාල නැතුව? තුවාල වලට විතරක්ම අපමා කරගන්න එපා. මේ පැහැදිලි කරන්න කී. අවේදිත සැප ඒ වගේ කාලයක් පවත්වන්න පුළුවන්. අවේදිත සැපවල පරම අවේදිත සැපේ මොකද්ද? නිවන. නිවන විදේ මාත්‍ර නැහැ. පහසුයි. කොච්චර සනීපයිද? ඒ සනීපය මෙහිමයි කියලා විස්තර කරන්න බෑ. අවේදිත සැපේ විස්තර කරන්න බෑනේ. තුවාලයක් සූනහම ඒකේ තියෙන සුවේ කියන්න පුළුවන්ද? ඒකේ සුවේ කියන්න බෑ. උවේ අවේදිත සැපේ මිල කරන්නත් බෑ. අතීතේ සිටුවරු හිටියා. සිටුවරු කියලා කියන්නේ අප්‍රමාණ ධනයක් තිබ්බයිනේ. Tamanට තියෙන ධනෙ Tamanවත් දන්නේ නැතියනේ. ඒ සිටුවරයට දවසක් ඔළුවේ මාරුවක් හැදුනා. සුව කරන්න මහන්සි වුණා බැරි වුණා. ජීවක ළඟට ගිහිල්ලා ජීවකට කීවා කොහොම හරි කමන්නේ මේක සුව කළ දෙන්න. ජීවක ඇහුවා මං සුව කරොත් මොනවද දෙන්නේ? සිටුවරයා කියනවා මං උඹට දාසකම් කරනවා මම ඒක හොඳ වුණොත්. ඒ කියන්නේ සිටු පදවියට වඩා අවේදිත සැපේ වටිනවා. මිනිස්සු ලෙඩ වුණාම මේකනේ. තමන්ගේ සහෝදරයෝ පවා එන කොටාගෙන මරාගත්ත ඉඩම් හරි කමන්නේ විකුණගෙන රට ගිහිල්ලා හරි ලෙඩ හොඳ කරන් ඉන්නේ. නෙමෙයිද? ඉඩම් වටිනවනේ. සහෝදරයෝ සමහරවිට තරහ වෙන්න තරම් ඉඩම් වටිනවා. එච්චර වටින ඉඩම් ලෙඩක් හැදුනහම විකුණලා හරි කමන්නේ රට ගිහිල්ලා හරි කමන්නේ සනීප කරන්න මහන්සි වෙන්නේ නැද්ද? මහන්සි වෙනවා. ඒ කියන්නේ අවේදිත සැපේ සීරටම වඩා වටිනවා. මේ ඇත්තන්ට අවේදිත සැපේ නම් පරම අවේදිත සැපේ විඳින්න පුළුවන් ලස්සන පාරක් සබ්බ ලෝකේ අනබිරත සංඥාව කියලා කියන්නේ. මේ ලෝකයේ පිළිබඳව උකටලී සංඥාවෙන් යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් මේ ලෝකයේ පිළිබඳව ඇල්මක් නැතුව නිබ්බිදාවකින් යම් කිසි කෙනෙක් සංඥා පවත්වනවා නම් අන්න ඒ කෙනාට නිර්වාණ ධාතුව බොහෝම සමීපයි. මේ සමීප ධර්මතාවයේ අසූ මාත්‍රයෙන් ඇති වෙන එකක් නෙවෙයි වැඩූ මාත්‍රයෙන් ඇති වෙන එකක්. ඒ නිසා මේ සංඥාව උදේ සවස නිතර පුරුදු කරන්න. දකින හැම දෙයකටම ඇලෙන්න ගියපු අපි දැන් දකින හැම දෙයකම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය දකින්න පුරුදු වුණොත් ඒ පිළිබඳව අනාත්මයේ දකින්න ශ්‍රාවකයා ඊළඟට නිබ්බිදාවක් ඇති කරගන්නවා. මේ ලෝකයේ අනබිරතයක් ඇති කරගන්නවා. උකටදී බවක් ඇති කරගන්නවා. අන්නේ උකටදී භව ඇති කරගන්න ශ්‍රාවකයා කෙමෙන් නිර්වාණ ධාතුවට පියවර තියෙනවා. ඒ පියවර තියෙන ශ්‍රාවකයා ඊළඟට මේ ලෝකයේ සංස්කාරයන් ඇතිවීම නැතිවීම කියන ඥානය දර්ශනය කරගන්නවා. ඒකට කියනවා උද්‍යව්‍ය ඥානය කියලා. උද්‍යව්‍ය ඥානෙන් භංගානුපස්සනාවෙන් භයතුපට්ඨානෙන් නිබ්බිදානුපස්සනාවෙන් මුංචිතු කම්මිතාවෙන් පිළිවෙලින් නවමහා විදර්ශනාවන් සාක්ෂාත් කරගෙන නිර්වාණය කියන උත්තම ලාංඡනයට සමීප වෙනවා. ඒ සඳහා හැම දිනාටම මේ දේශනාව මහෝපකාරී වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවටපත් කරනවා. හැම දිනාටම පහසුසේ අනබිරත සංඥාව ප්‍රගුණ කරන්නට හැකියාවම සැලසේවා. අද දවසේ බෞද්ධ ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනේ දන් දෙන්න දායකත්වයේ දරමින් කටයුතු කරන්නට යෙදුනේ වඳුරැස් අවුලේගම පදිංචි ආර්.එම්. නිලම්මා රත්නායක
DM රමණි දිසානායක RM නන්දාවතී යන මේ පින්වන්ත පිරිසයි මේ උතුම් ධර්ම දානෙහි දායකත්වයෙන් කටයුතු කළේ. මේ බලාපොරොත්තු වෙනවා නමින් මිය ගිය RM පුංචි බණ්ඩා, RM උක්කු අම්මා, DM මුදලිහාමි, DM ටිකිරිහාමි, RM විමලාවතී, RM සෙනවිරත්න යන මියගිය දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට මේ පින අනුමෝදන් කරන්නට. ඒ පින මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන පින ඒ හැම දිනාටම අනුමෝදන් වේවා. ඒ අය වගේම DM කිරිහාමි, RM කව්වම්මා, RM මුදියන්සේ, RM ධනවතී බාලකුමාරිහාමි, RM කිරිමුදියන්සේ, DM ගුණතිලක යන දෙමව්පිය සහෝදර සහෝදරියන්ට මේ පින අපි සතුටින් අනුමෝදන් කරමු. ධර්ම දානමේ මහ පිංකමෙන් ජනිත වන පින ඒ හැම දිනාටම අනුමෝදන් වේවා. එයත්ෝ දුකක ප්‍රතිසන්දිය ලබා ඇත්තේ වේ නම් දුක නිමීම් පිණිසත්, සැපතක ඉන්නවා නම් සැප දියුණු කර ගැනීම පිණිසත්, ප්‍රාර්ථනාගත බෝධියකින් අමා මහ නිවනින් නිවීම පිණිසත් අපේ ඥාතිවර හැම දිනාටම මේ පින අනුමෝදන්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන පින් දෙමු. ඒ වගේම RM නිල්ලම්මා රත්නායක මෑණියන්ගේ 60 වෙනි ජන්මදිනය සිහිපත් කරමින් මේ උතුම් පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ. අපි මේ 60 වෙනි ජන්මදිනය සිහිපත් කරන නිමේෂයේ එතුමියටත් මේ පින ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලද මනුස්ස ජීවිතේ තබන පියවරක් ගානේ මේ ජීවිතය යථාර්ථය අවබෝධ වෙන, නිදුක් නිරෝගී සම්පත්තීන් වඩවන, දීර්ඝායුෂ සම්පත්තීන් සැලසෙන, ඒ දීර්ඝායුෂ සම්පත්තීන් ඇතුළේ ධර්මාතාවයන් සුවසේ අවබෝධ වෙන, නිර්වාණයට පියවර සමීප වෙනම ජන්මදිනයක් වේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. ඒ වගේම DM රත්නායක සහ සනුති දියණියන්ගේ ජන්මදිනයන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. පවුලේ දරු මුණුබුරුවන් හැම දිනාගේම රැකියා කටයුතු, අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට බලාපොරොත්තු වෙනවා. මේ හැම දිනාට මේ පින ආශිර්වාද වේවා. DM රමණි දිසානායක මෑණියන්ගේ 54 වෙනි ජන්මදිනය සිහිපත් කරනවා. ඇයටත් එසේම ආශිර්වාදයන් සැලසේවා. ඒ වගේම RM කවින්ද්‍යා දියණියගේ 19 වෙනි උපන්දිනයට ආශිර්වාද කරනවා. මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සංජානනී හා කවින්ද්‍යා දරුවන්ට ආශිර්වාද ප්‍රණීසත් මේ පින හේතු සාධක සම්පත්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙපාර්ශවයේම සියලු ඥාති හිත මිත්‍රාදීන්ට, දායකකාරකාදීන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ධර්ම දානයේ සඳහා වැඩම කරන්නට යන දේශකයන් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටමත් නිර්වාණ මාර්ගයේ සුවසේ පුරා ගන්නට මේ පින ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ලෝකපාලක සියලු දෙවියන්ටත් දේශනාව සවන් දුන් යොමු කළ සියලු දෙනාටමත් මේ පින අනුමෝදන් කරනවා. ඒ හැම දිනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වේවා කියලා අපි කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම මේ පින හේතු සාධක වීම තුලින් නිවන් පුරරුවන් දුරට සුවසේම විවර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සිතින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකා. සාධු සාධු සාධු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සුවසේම සිද්ධ වේවා.